ඔබ ඉන්වොයිසයක් ඇතුළත් කරමින් සිටින අතරතුර වෙනත් ගනුදෙනුවක් හෝ වෙනත් කාර්යයක් කිරීමට සිදුවීමේ වැඩි සම්භාවිතාවක් ඇත. එහිදී ඔබට එම ඉන්වොයිසය තාවකාලිකව නවතා දැමීමට සිදුවනු ඇත. මෙලෙස තාවකාලිකව නවතා තබන ඉන්වොයිස් ලැයිස්තුගත කර ගැනීම සහ එම ඉන්වොයිස් නැවත විවෘත කර නැවැත්වූ ස්ථානයෙන් පටන්ගෙන ගනුදෙනුව සම්පූර්ණ කිරීම මෙහි සාකච්ඡා කරේ. මේ සඳහා මුලින්ම ප්‍රධාන මුහුණතෙහි සේල්ස් වෙත යොමු වන්න. ඒ යටතේ ඇති හෝල්ඩ් ඉන්වොයිස් මත ක්ලික් කරන්න. එවිට ඔබ නව වතුරු මුහුණකට යොමු වනු ඇත. ඔබ මීට පෙර තාවකාලිකව නවතා දැමූ ඉන්වොයිස් තිබේ නම් එහි ඇති වගුවේ ඒවා සියල්ල දිස්වනු ඇත. එම ඉන්වොයිස් මකා දැමීමට අවශ්‍ය නම් වගුවේ අදාළ ඉන්වොයිස් එක වෙත ගොස් පේලියේ දකුණු කෙළවර ඇති රතු පැහැ ඇති රිමූව් බටන් එක මත ක්ලික් කරන්න. ඔබට තාවකාලිකව නවතා දැමූ ඉන්වොයිස් එකක් යලි විවෘත කිරීමට අවශ්‍ය නම් අදාළ ඉන්වොයිස් වෙත ගොස් එඩිට් බටන් එක මත ක්ලික් කරන්න. එවිට ඔබ අදාළ ඉන්වොයිස් සහිත මුහුණතට යොමු වේ. මෙතැන් සිට ඔබට සුපුරුදු පරිදි ඉන්වොයිස් සම්පූර්ණ කර ක්ලේම් සිදු කළ හැකියි.